හායි වෙල්කම් බැක් කියලා පිළිගන්නවා ටික එකක් YouTube channel එකට. අද ඔයාලට අරන් තියෙන්නේ මේ දවස්වල ගොඩ දෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි ඊමනි කියන්නේ. ඉතින් ඊමනි සීරියස් එක කරද්දී මම පළවෙනි වීඩියෝ එක තියෙනවා YouTube channel එකක් ක්‍රියේට් කරගන්න කියන එක. ඊට අමතරව අද ඔයාලට අරන් තියෙනවා කොහොමද ඔයාලගේම කියන Facebook page එකක් ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් ඔයාලා Facebook එක හරහා කියන්නේ Facebook page එකක් ක්‍රියේට් කරගෙන ඒක හරහා මුදල් උපයන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. හරියටම 2025ට තියෙන විදිහට. ඒ කියන්නේ Facebook එකේ තියෙන අප්ඩේට් එක ගන්නම කොහොමද අපේ page එක ක්‍රියේට් කරන්නේ? ඒ page එකේ ඔයාගේ මොනිටයිසේෂන් on කරගන්න අවශ්‍ය දේවල් ඒ හැමදේම වීඩියෝ එකේ කතා කරනවා. එහෙනම් යාළුවනේ වැඩි කතා බහක් නැතුව අපි යම් වීඩියෝ එකට අනිවාර්යෙන් මතක් කරනවා තාම subscribe කරලා නැත්නම් යට තියෙන රතු බාර subscribe බටන් එක ක්ලික් කරලා subscribe කරන්න. ඒ වගේම ඊට හැවෙත් තියෙන bell icon එක ක්ලික් කරලා තියාගත්තොත් මේ ඔකේ ඔයාලට වැදගත් වීඩියෝ ආපු සෙයින් ඔයාලට බැලීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි යම් වීඩියෝ මේ ටෙක් ගීක් මුලින්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන Facebook app එක log වෙන්න ඕනේ. මම මේ දින ඔයාගේ Facebook app එක log වෙනවා. ඊට පස්සේ මේකේ setting වලට ගියාට පස්සේ ඔයාලට pages කියන icon එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ pages කියන icon එකට ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ සියලුම pages ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම උඩ create කියන item එක වල බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ create කියන item එක උඩ click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට interface එකට අරන් එනවා. මේ interface එකේ තියෙනවා ඔයාගේ personal profile එකක් වගේම public page එකක් කියලා option දෙකක්. ඔයා මෙතනින් page එකක් හදන නිසා public page කියන එකට tick එකක් දාගන්න ඕනේ. දාලා next කියන එකට click කරගන්න. ඊට පස්සේ ඔයා මේ වගේ තැනට අරන් යනවා. මෙතන ඔයාගේ page එකේ නම select කරගන්න ඕනේ. ඉතින් මෙතනට මම flower word කියන නම select කරගන්නවා. මම මේ විදිහට type කරගන්නම්. බලමු next දීලා මේක okay කරයිද කියලා. ඇත්තම කිව්වොත් අද වීඩියෝ එක සඳහා ප්‍රධාන අනුග්‍රහය කරන්නේ flower word. ඉතින් ඔයාලගේ ආදරණීයන්ට දෙන්න ඕනේ මල් බොකට් එහෙම නැත්නම් මල් සැරසිලි ඒ වගේම ටෙඩි බියර්ස්ලා සඳහා orders තියෙනවා නම් මම description එකේ number එකක් දාලා තියන්න. ඒ number එකට call එකක් කරලා ඔයාගේ order එක ලබා දෙන්න. ඔයාලගේ හිතේ ඇති මුදලට හිතේ ඇති විදිහට ඕනම මල් order එකක් ලබා ගැනීමට ඔයාලට flower word සරහා අද හැකියාව තියෙනවා. අනිවාර්යෙන් ටෙක් ගීක් එකෙන් කිව්වොත් ඔයාලට විශේෂ discount ද ඒ සමග හම්බ වෙනවා. මට මේ විදිහට flower word කියන එක නම type කරගන්න දෙන්නේ නැහැ. ඉතින් මම මේ option එකක් විදිහට සියලුම ෆස්ට් අකුරු දෙක විතරක් කැපිටල් දාලා ඊටු අකුරු ඔක්කොම සිම්පල් වලින් ටයිප් කරගන්නවා. ඉතින් ඔයාගේ යාළුවන්ටත් ඔයාගේ ආදරණීයන්ටත් මල් ඕන flower word යා description එකේ නම්බර් එක අදම කතා කරන්න. මම මේ නම දිහා next දුන්නා ඊට පස්සේ ඔයාලා මෙතන කැටගරි එක select කරගන්න දෙනවා. ඉතින් මම මේ විදිහට මම කැටගරි එක දැන් flower කියන කැටගරි එක මේ කියන්නේ මෙතන මේ client ඕනේ උනේ එයාගේ flower shop එකට තමයි මට කියලා Facebook page එකක් හදාගන්න. ඉතින් මම මෙතන flower word shop කියන එක search කරාට ඒකට කිසිම කැටගරි එකක් අයිති වෙන්නේ නැහැ. ඉතින් මම මේ විදිහට මේ කැටගරි එක ටිකක් search කරනවා shop කියන එක හරහා. ඉතින් බලමු flower shop කියලා search කරලා දෙයිද කියලා. එහෙම කිසිම එකක් වැටෙන්නේ නැහැ. ඉතින් මම මෙතෙන්ට මේ වෙලාවේ select කරගන්නවා බලමු home and garden website කියන එක set කරගන්නවා කැටගරි වලට. ඊට අමතරව මම මෙතෙන්ට මේ යට තියෙන කැටගරි වලින් කැටගරි දෙක තුනක් set කරගන්නවා. දැන් health and beauty කැටගරි supermarket and conversation කියන කැටගරි ටික මම set කරගෙන create කියන item එක උඩ click කරනවා. ඊට පස්සේ අපි අරන් යනවා මෙන්න මේ වගේ තවත් interface එකකට. මෙතනදී ඔයාලට එනවා your ආගෙන මෙතන ප්‍රොඩක්ට් කරන්නේ ප්‍රොමෝට් කරන්නද එහෙම නැත්නම් ඔයාගේ වීඩියෝ කන්ටෙන්ට් වලට කියලා මෙතන ප්‍රොමෝෂන් ඒ කියන්නේ අයිටම් එකක් සෙල් කරන්න නිසා ප්‍රොමෝට් කියනකොට ක්ලික් කළා මම කන්ටිනියු කියනකොට ක්ලික් කරනවා. ඉතින් මෙතනින් ඔයාගේ ජෙනරල් එක කියන්නේ බයෝ එක contact website email phone number ඊට පස්සේ location address city ඒ වගේම post code වගේ ටික අයිටම් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේක ඕපන් කරලා ඒ කියන්නේ ඔයා මේකේ ඔන්ලයින් ඉන්නේ කොයි වෙලාවෙද මම මෙතන මේ කස්ටමර් එකව පැය 24 මොනවද යාලා ඔන්ලයින් ස්ටෝර් එක ඕපන් කියලා. ඉතින් මම මෙතන පැය 24ම සිලෙක්ට් කරගන්නවා. කරලා next කියන උඩ ක්ලික් කරගන්නවා. ඊටු කිසි දෙයක් මම ෆිල් කරන්නේ නැහැ. මොකද මම මේක කස්ටමර් ඕන විදිහට ෆිල් කරගන්න ඒ ඔක්කොම ඉඩ තියලා තියෙනවා. ඉතින් ඔයාලට ඔයා page එකක් හදනවා නම් ඔයාලට සියල්ල ෆිල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතන මම flower word කියන එකේ main photo එකයි cover photo එකයි දෙක තමයි edit කරන්න ඕනේ. ඒ දෙකත් මම next කරනවා. මොකද ඒකත් මම කස්ටමර්ලට කරගන්න දෙනවා.
ඉතින් මෙතන මම යාළුවන් මේකට ඉන්වයිට් කරන්න ඕනේ. ඉතින් මම ඉන්වයිටේෂන් එක දාන්නේ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට. ඉතින් මම මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට මේ විදිහට ඉන්වයිට් එකක් දාලා ආයෙ නෙක්ස්ට් කෙනෙකුට ක්ලික් කරනවා. මේ විදිහට තමයි අපිට බලා ගන්න හම්බෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතනදී මේ ටැග් දෙකම ඔයා ඕපන් එකේ තියා ගන්න ඕනේ. ඊට පස්සේ ආයතරයක් ඩන් කෙනෙකුට ක්ලික් කරලා පස්සේ ඔයාව මේ විදිහට ආයෙ පේජ් එකට අරන් එනවා. මේ දින අපි ක්‍රියේට් කරගත්තු පේජ් එක මේ කිසිම ෆොටෝ එකක් ඇඩ් කරලා නැහැ තාම. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේක බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඔයාලට welcome to your new page start tour කියලා. ඒ කියන්නේ ඔයාලගේ ගමන ආරම්භ ගන්න පුළුවන් කියලා මෙයාලා මේ විදිහට පොඩි පණිවිඩයක් කියනත් එක්කම අපිට පොඩි ගයිඩ්ලයින් එකක් දෙනවා. ඉතින් මේ විදිහට මෙයාලා මේ ගයිඩ්ලයින් එක දෙනවා. ඔයාලට මේ next කර බලාගෙන ගිහින් අන්තිමට done කෙනෙකුට ක්ලික් කරලා මේක සෙට් කරගත්ත හැකි. ඊට පස්සේ මේ විදිහට බලාගත්ත හැකි ඔයාගේ details ටික ඒ වගේම about more ඒ ඔක්කොම තියෙනවා. මම ඔයාලට පෙන්නන්න මෙතන අපි public details ටික යාලට කියන්නේ edit කරගන්න මම කිව්වා customer ට කැමති විදිහට customize කරන්න තමයි මෙතන ඉඩ දීලා තියෙන්නේ. මේ විදිහට මම කිසි දෙයක් add කරන්නේ නැතුව customer කැමති දේ සියල්ල add කර ගැනීම හැකියාව මෙතන මම ලබා දීලා තියෙනවා. මෙතන page එකේ health එක fair කියලා වෙනවා. මොකද මේ page එක තාමත් complete නැහැ. මොකද complete නැහැ කියන්නේ මම මේ කිසිම detail එකක් add කරලා නැහැ. ඉතින් ඔයාලට මම මේ පෙන්නව දෙනවා detail add කරගත්තොත් ඔයාගේ page එක good කියන එක වැටෙනවා. ඉතින් මෙතන ඊට පස්සේ ඔයාලට option එකක් විදිහට post story වගේම reel live කියන option හතර තියෙනවා. category වලින් ඔයාලට මේකට video photos upload කරන්න පුළුවන්. විශේෂයෙන්ම Facebook page එකක් කරන කෙනා reel හරහා වැඩිපුර followers ප්‍රමාණයක් වගේම views ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වගේම challenges වගේ page එකට මේ විදිහට ඔයාලා බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඇත්තම කිව්වොත් professional dashboard එක හරහා එන challenges කිසිම දෙයක් මම මේකේ open කරගන්න නැහැ. මොකද මේ page එක මම තවත් customer කෙනෙකුට බයදපු page එකක් නිසා. ඉතින් මෙතන ඔයාලට views ප්‍රමාණය ඊට පස්සේ ඔයා monetize කරත් ඔයාලට එන payouts ඊට පස්සේ partnership ads ඒ සියල්ල මේ විදිහට මේකේ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන payout මම overview කරාට කිසිම overview එකක් බලන්න හම්බෙන්නේ නැහැ. මොකද මම කිසිම payout එකක් කරලා නැහැ මේ වෙනකොට. මේ විදිහට තමයි බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් මේ monetization වලට අවශ්‍ය illegal ටික මෙතන බලාගත්ත හැකි. මේ විදිහට ඔයාලට page එක බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලගේ business එකට එහෙම නැත්නම් ඔයාලගේ e-money කියන්නේ අන්තර්ජාලය මුදල් හොයන්න ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනා Facebook page එක කරා මුදල් හොයන්න try කරලා බලන්න. ඔයාලට තව කෙනෙකුට pages හදලා දීලා වුණත් මුදල් හීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ටික ගික්